සුදස කෙලුනේ SLDexO YouTube channel එකට ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ජන අද අරගෙන ආවේ short video සම්බන්ධයෙන් ඔයාලා හැමෝටම වැදගත් වෙන වීඩියෝ. ඔයාලා හැමෝම කියන දේ තමයි ඉස්සර අපි වීඩියෝ එකක් දැම්මම ලක්ෂ කෝටි ගණන් views යනවා. දාලා පැයක් යනකොට views ලක්ෂ යනවා. දැන් කියන දෙයක් තමයි ඉස්සර views ගියා. දැන් views 100ක්වත් යන්නේ නැහැ. එක views 1000යි යන්නේ. views යන්නෙම නැහැ. අන්න ඒ සම්බන්ධයෙන් ගොඩක් කට්ටිය කියනවා. සමහර අය කියනවා ඉස්සර views කියෙත් නැහැ. මම දැන් channel 10ක් විතර පටන් ගත්තා. පටන් ගන්න කිසිම channel එකකට views යන්නේ නැහැ. එක views 100න් නතර වෙනවා. අන්න ඒ සම්බන්ධයෙන් ගොඩක් කට්ටිය අපිට videos වලට comment කරලා තිබ්බා. සුරංග ඉතින් ඇයි මේ views යන එක නතර වෙන්නේ? කලින් views කියන්නේ ඇයි දැන් views යන්නේ නැත්තේ? කොහොමද ඒක හදාගන්නේ? අනේ සම්බන්ධයෙන් තමයි අතර මේ වීඩියෝ කතා කරන්න. සුරංග ඔයාගේ idea එක මුලින් මේ වීඩියෝ කතා කරන්න. එහෙම ඔකේ ස්ටෙප් තුනක්. පළවෙනි එක තමයි කලින් views ඇවිල්ලා එකපාර views යන එක නතර වුණා නම් මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේක අනිවාර්යයෙන්ම වීඩියෝ එක අවසානයේ කතා කරන්න නම් මේක මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අනිවාර්යයෙන්ම විචාර ලොකු අවුලක් තියෙනවා. දෙවෙනි එක තමයි කලින් views ආවා. ඔන්න දැන් ටික අර view. දැන් ඉස්සර හොඳට ගියා. දැන් ටික අඩු වෙගෙන යනවා. අන්න යාලගේ channel එක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඊට අමතරව අපි කතා කරන මොනින්ම කලින් ඉඳලා views වැඩිපුර යන්නේ නැහැ. ලොකුට යන්නේ normal එක කියන්නේ. එතකොට මේ වගේ කෙනෙක්ට තියෙන මුල්ම ප්‍රශ්න තමයි strategy නොකරන එක. ඒ කියන්නේ එයා හිතනවා මම කරන concept එක තමයි හොඳම concept. මට හොඳයි නෑ මන් දැම්මා. ඔව් මම හොඳයි මන් දැම්මා. ගවේෂණය කරන්නේ නැහැ, study කරන්නේ නැහැ. එයා හිතනවා මම කරන concept එක මට හොඳයි. ඒ තමයි දානවා. එහෙම දාන එක තමයි ප්‍රධාන වශයෙන් ප්‍රශ්නේ. ඒ වගේම හේෂත් එයා හදන concept එකේ ආරම්භ කුතුහලයක් නැහැ, හොඳ title දාන්නේ නැහැ, description නැහැ හොඳට. එහෙම වුණාම මේක බලපානවා. එතකොට ඒ වගේ කෙනෙක් අනිවාර්යයෙන්ම concept එකක් කරන්න කලින් එයා බලනනේ ඇයි මේක කාරුණේ කෙනෙක් බලන්න ඕනේ. වැදගත් වෙන්නේ කොතනද? වැදගත් වෙන්නේ මේ කොතනද? ඔය කුණු ගොඩක් අය concept දාලා එහෙම වැඩක් නැහැ. හොඳට studies කරලා බලන්න ඕනේ. එතකොට අපිත් එක්කම අපේලා අපි එහෙම කියනකොට හරි මේ ඔයගොල්ලෝ දැනෙමල දෙයක් කියන්නේ. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ දේ බලද්දි මේක වැදගත් වෙන්නේ ඇයි? මේක මම දැම්මම මේක බලන්න ඕනේ ඇයි? එයා මේකට කැමති වෙන්නේ කොයි තැනද? ඒ වගේ මේ background music එක ලස්සන වෙන්න ඕනේ. background music දාලා බය වෙන්න ඕනේ. short video background music සමහර දාන්න පුළුවන්. background ලස්සන background music එකක්. එයාගේ මනස රිලැක්ස් වෙනවා නම් ඒ වගේ ගවේෂණය කරලා දානවා. එතකොට හේෂාන් අර කලින් හොඳට views වල දැන් එන්නේ නැත්තම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම කලින් views වල දැන් ටික views එන්නේ නැත්තම් ඒකෙන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. channel ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ වගේ කෙනෙක්ට ඔයාලා channel එක හදන්න පුළුවන් මොකද? මෙහෙමයි සුරංග කලින් හොඳට ලක්ෂ ගණන් views ගිහිල්ලා දැන් යන්නේ views 100යි නම් එක්ක views 0 නම් views යන්නෙම නැහැ. views 1000යි යන්නේ. කලින් views ලක්ෂයක් විතර යනවා. ලක්ෂ 10 යනවා. වීඩියෝ දාලා පැයක් යනකොට views ලක්ෂයක් යනවා නම්. ඉතින් දැන් views යන්නේ නැහැ කියන සුරංග channel එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් එහෙම වුණොත් එයා කොච්චර වීඩියෝ දැම්මත් කොච්චර හොඳට channel එක කරත් එයාට ගොඩ දාගන්න බෑ. ඒ කියන්නේ channel එකේ සුරංග සරලව කියනවා නම් channel එක crash වීමක් වෙලා තියෙනවා. ඒ වුණොත් සුරංග මුලින් channel එක crash එක හදනවා. channel එක check කරලා customize කරලා crash එක හදලා channel එක කලින් තත්ත්වෙටම ගන්න පුළුවන්. හැබැයි සුරංග ඒකට යාලා අපි contact කරගන්න වෙනවා. අපේ contact details වීඩියෝ වල description එකේ තියෙනවා. channel එකේ about section එකේ තියෙනවා. යාලා අපිව contact කරගෙන එයාලගේ channel එකේ යන්න පුළුවන් check කරලා customize කරලා මේ crash එක අයින් කරලා channel එක ගොඩ දාගන්න පුළුවන්. ඉතින් මේ කිසිම දෙයකට සුරංග Gmail password ගන්න නැහැ. manager permission ගන්න. නැත්නම් WhatsApp video call හරහා screen share දාලාත් මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් Gmail password ගන්න දෙන්නේ යාලා කිසිම risk එකක් නැහැ. manager අපිට කරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ වැඩේ වුණාට පස්සේ manager අයින් කරන්න පුළුවන්. ඉතින් අපි සහිතන්නකො සාමාන්‍යයෙන් මේක අපිට පැයෙන් දෙකෙන් අපිට අයින් කරන්න පුළුවන්. අපි සල්ලි ගන්න. එයා හිත සතුටින් කීයක් දෙමුත් ඒ කියන්නේ හිත සතුටින් කීයක් කරලා දුන්නොත් තමයි ගන්න. ඉතින් හිතනවා අපි දවසම මහන්සි වෙනවා. එහෙම නැත්නම් පැය 24ක් නැත්නම් දවස් දෙකක් මහන්සි වෙනවනේ අපි යම් ප්‍රමාණයක් මුදල් අය ගන්නවා. මොකද අපේ දවස් අපි වැය කරනවට. ඉතින් මේ හරහා අපිට පුළුවන් යාලගේ channel එක crash එක අයින් කරලා views යන විදිහට channel එක ගොඩ දාලා දෙන්න පුළුවන්. හරි මම හිතත් වීඩියෝ වැදගත් උනායි කියලා. වීඩියෝ වැදගත් වුණා channel එක subscribe කරන්න, වීඩියෝ like එකක් දාන්න. SLDexO channel එක අනිවාර්යෙන් subscribe කරන්න. එහෙනම් goodbye. ඉතින් මං හිතනවා අද කියන වීඩියෝ වල හැමෝටම වැදගත් වෙන දීලා අපි SLDexO තව තේරුම් ගන්න හැමෝටම සුබ දවසක් ජය වේවා.